බත් මරන්න පුළුවන් චිකන් ටෙම්පරාදුවක් හදමු. මේක නම් ඉතින් සුපිරියක් තමයි යා. හොයාගන්න තනි වෙන කුකුලෙක් හොයාගෙන මෙන්න මේ වගේ පොඩියට කපාගෙන ලුණු ටිකක් එකතු කරලා අත ගාලා තියාගන්න. තෙලේ වැඩි අය තෙල් අඩුවෙන් දාගන්න. තෙලේ අඩු අය තෙල් වැඩියෙන් දාගන්න. දාගෙන ඉතින් මේ කුකුලව අපි හොඳට බැද ගන්නවා. හමත් එක්ක කන්න කැමති නැති අය ඉන්නවනේ ඉතින් හම අයින් කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. එක පැත්තක් හොඳට බැදුනම අනිත් පැත්තත් හරවලා ඒ පැත්තත් හොඳට බැද ගන්න ඕනේ. පේනවනේ කුකුල් කොටුවේ අයිතිකාරයටත් හොයාගන්න බැරි වෙන මට්ටමට ගානට බැදලා තියෙනවා. මේ ටෙම්පරාදුවට ඕන ලුණු සුදු ලුණු ඔක්කොම බට් එක කපාගෙන තියෙනවා. පේනවලට දැන් චිකන් එක හොඳට බැදලා තියෙනවා. දාගන්න මිරිස් කුට් ටිකක්. දාගන්න රම්පේ කරපිංචා. දාගන්න නයි මිරිස්. මාළු මිරිස්, අමු මිරිස්. අනිවාර්යෙන් දාගන්න සුදු ලුණු. කුරුඳු පොල්ලක් දාගන්න. දැන් මේ ටික හොඳට හැඳි ගාලා විනාඩි 5ක් විතර උයා ගන්න. දාගන්න ලුණු කිලෝ 400ක්. හොඳට ලුණු දාගන්න ඕනේ මේකට. තක්කාලි කිලෝ 200ක්. හොඳට තක්කාලි දාගන්න ඕනේ. දාගන්න නැතුවම බැරි කෑලි මිරිස්. ලුණු. දැන් ඉතින් මේ ටිකත් හොඳට මික්ස් කරලා උයා ගන්න තමයි තියෙන්නේ. විනාඩි 5ක් විතර මේ විදිහට උයාගෙන අපි පොඩියට කපාගත්ත ලීක්ස් ටිකත් එකතු කරගන්න. මේ ලීක්ස් දාපුවම ආය අමුතුම රහක් එනවා කියලා වැඩක් නෑ සුපිරියක් තමයි. දැන් ඉතින් කුකුලා රෙඩි. ඔයාලට පේනනේ පාට කොහොමද කියලා. පාට වගේම තමයි මේකේ රසත් ඉතින් බත් එක්ක සුදු බත් එක්ක මරන්න පුළුවන් කෑමක් තමයි. මේ විදිහට ඉතින් ඔයාලට ඕන මසක් මාළුවක් ටෙම්පරාදු කරගන්න පුළුවන්. හැමදාම කරි හදලා කන්න ඕනේ නෑනේ. මේ විදිහට හදලා බලන්න. මේක තියෙන සුපිරියක් තමයි. මේ රෙසිපිය කියලා දුන්නේ ඒ කුකුල් කොටුව අයිතිකාර මාමගේ දුව.